අයිබෝවන් කොහොමද ඔයාලට ඉතින් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් සාරිය කොටස් කරන පහුගිය වීඩියෝ එකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා. ඉතින් ඒක නිසා මං හිතුවා සාරි බෝඩර් වලට සුදුසු මෝස්තරයක් අද ඉස්සෙල්ලාම කරන්න ඕනි කියලා. ඉතින් මම මේ අරගෙන තියෙන ඇත්තටම පොප්ලින් රෙදි කෑල්ලක් ඉස්සෙල්ලාම ඒකේ මෝස්තරය ඇඳලා ඊට පස්සේ ඒක රිජිෆෝම් බෝඩ් එකක් උඩට මේ ඊට රෙද්දක් එලලා ඊට උඩින් තමයි මේ පොප්ලින් රෙදි කෑල්ල තියලා පින් කරගෙන තියෙන්නේ. ඉතින් මේ බලන්නකො මේ මෝස්තරේ මම ටිකක් තදට ඇඳගෙන තියෙනවා. මොකද ඔයාලට මේක මේ වීඩියෝ එකට පේන්නේ නැති නිසා මම මේ ටිකක් තද පාට මේ නිල් පාට කාබන් එක තමයි මම මේක ඇඳගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා අඳිනකොට මේ වගේ මේ තදට අඳින්න එපා. ලා පාට කාබන් කොළ පාවිච්චි කරන්න. මම මේකේ මේ මල් වලට ගෝල්ඩන් කලර් එක තමයි යූස් කරලා තියෙන්නේ. මල් නම් මම ගොඩක් මේකේ ෂේඩින් කරේ නැහැ. ඒත් එක්කම මේකේ කොළවලට විතරක් පොඩි ෂේඩින් එකක් කරගත්තා. කොළවලට මම ගත්තේ මේ ඔලිව් ග්‍රීන් එකයි වයිට් කලර් එකයි. ඒ වගේම මේකේ මේ රේණු කොටසට මම ගත්තේ රෙඩ් කලර් එක.
එතකොට මම මේ මෝස්තරය අඳිනකොට මේ එකම මෝස්තරය තමයි නැවත නැවත කාබන් එක තියලා ඇඳගෙන තියෙන්නේ. ඒ වගේම ගොඩක් සරල මෝස්තරයක් තමයි මම ඉස්සෙල්ලාම තෝරගත්තේ. මේ කොළවලට මේ කොළ පාට වෙනුවට වෙන කලර් එකක් වුණත් යූස් කරන්න පුළුවන්. ඒක තමන් ගන්න ෆැබ්‍රික් එකේ කලර් එකට මැච් වෙන විදිහට ටිකක් තද පාටකින් හරි අර ඒ වගේ මේ කොළම ගාන්නේ නැතුව වෙන කලර් එකක් වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මේ මෝස්තරේ මේ කොකු වගේ කොටසක් තියෙනවනේ. කොකු වගේ කොටසක් ඒකට මම ඔරෙන්ජ් කලර් එක තමයි යූස් කරේ. ඒ වගේම මේ නටු වලට ඔලිව් ග්‍රීන් එක යූස් කරා.
එහෙනම් අපි දිගටම කරන මේ වීඩියෝ මාලාවේ ඉදිරියේදී බලමු සාරි වලට ගැලපෙන තව මෝස්තර කොහොමද පේන්ට් කරගන්නේ කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයගොල්ලන්ට ප්‍රයෝජනයක් වෙයි කියලා. ඒ වගේම මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම ඒවට පුළුවන් විදියට හැම වෙලාවෙම රිප්ලයි කරනවා. ඉතින් අද නම් ඔයා මගේ වීඩියෝ එකක් මුලින්ම බලන්නේ. ඒ වගේම ඔයා ෆැබ්‍රික් පේන්ටිං වලට ආස කෙනෙක් නම් මගේ channel එකේ මුල් වීඩියෝත් බලන්න කියලා ආරාධනා කරනවා. මොකද අපි ඒ මූලික දැනීම මුල් වීඩියෝ වලින් තමයි ගොඩක් කතා කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඉස්සරහට කරන වීඩියෝ වලින් ගොඩක් ඒ මූලික දැනීම අපි නැවත මූලිකම දේවල් නැවත කතා කරන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඔයගොල්ලන්ට ඒ වීඩියෝ බැලුවාම ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් ෆැබ්‍රික් පේන්ටිං ඒ මුල් වීඩියෝ වල ගොඩක් දේවල් අපි කතා කරලා තියෙනවා. ඉතින් ෂේඩින් ගැන එහෙම අපි ගොඩක් කතා කරා. ඉතින් මේ වීඩියෝසුත් බලලා එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේක මේ සාරි සඳහා කරන රෙදි පින්තාරු වීඩියෝ මාලාවේ අද පළවෙනි වීඩියෝ එකේ හින්දා ඉතා සරල මෝස්තරයක් තමයි මං ගත්තේ මේ බෝඩර් එකක් විදිහට කොහොමද යූස් කරන්න කියලා පොඩි අයිඩියා එකක් ඔයාලට දෙන්න කියලා තමයි හිතුවේ. ඉතින් ලොකුවට ෂේඩින් කරේ නැහැ. ඉතින් ලොකුවට ෂේඩින් කරේ නැත්තේ ආධුනික කෙනෙක්ට වුණත් මේක එකපාරට බලලා තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මේ වගේ සරල මෝස්තරයක් මම පාවිච්චි කරේ. මේකේ කලර්ස් Tamanට කැමති විදිහකට මැච් වෙන විදිහට ගන්න පුළුවන්. එහෙම ලොකු මෝස්තරයක් නෙවෙයි හින්දා සාමාන්‍ය මේ කලර්ස් යූස් කරලා මේක ලස්සනට ඇඳ ගන්න පුළුවන්. එහෙමනම් ඉතින් මගේ channel එකත් subscribe කරලා අනිත් අයට බලන්න share කරන්න. ඒ වගේම වීඩියෝ එක ගැනත් ඕගොල්ලන්ගේ අදහස් කමෙන්ට් එකක් විදිහට තියන්න කියලා ආරාධනා කරන ගමන් අදට නවතින්නම්. හැමෝටම සුබ දවසක්.